දරුවන්ටත් වගකීමක් තියෙනවයි කියලා. දැන් අපි වැඩිහිටියෝ ගැනනේ කතා කරන්නේ. දරුවෝ මොකද්ද කරන්න ඕනේ? ඔවුන්ගේ මානසික තත්ත්වය යහපත්ව පවත්වාගෙන යන්න. ඔව්. ළමයින්ට අපි හැමෝටම අපි වැඩිහිටියෝ විදියට ගත්තත් අපිටත් වගකීමක් තියෙනවා අපේ මානසික සෞඛ්‍යය ගැන. අපි සරලව කිව්වොත් මම ඉගෙන ගත යුතුයි මට ආදරය කරන්න ප්‍රථමයෙන්. අපි හැමෝම ඉගෙන ගත යුතු පළවෙනි කාරණය තමන්ට ආදරය කරන්න. තමන්ගේ සිරුර ගැන, තමන්ගේ සෞඛ්‍ය ගැන, ඒක ශාරීරික වෙන්න පුළුවන්, මානසික වෙන්න පුළුවන්. අපි ස්කිල්ස්, අපි ඒ හැකියාවන්, කුසලතාවයන් අපි හදා ගන්න ඕනේ. අපි තව කෙනෙකුට ආදරය කරන්න නම්, අපි තව කෙනෙක් දිහා අපි සහකම්පණයෙන් බලන්න නම්, අනිත් කෙනාගේ ඇහැ තුලින් අපි යමක් දිහා බලන්න නම් අපි ගැන ප්‍රථමයෙන් ආදරය අපිට අපි ආදරය කළ යුතුම වෙන අපි ගැන සැලකිලිමත් විය යුතුයි. ඒක දැන් ළමයාත් නූතන මනෝවිද්‍යාවත් පිළිගන්නවනේ සෙල්ෆ් ලව් කියන එක නේ. ඒ තමන්ටම ආදරය කරන එක. සෙල්ෆ් ලව් කියන එක. ඔව් අපිට ඕනම මනෝවිද්‍යාත්මක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න නම් පවුල තුල, සමාජය තුල මේ තමන්ට තමන් ආදරය කරන එක, සෙල්ෆ් ලව් කියන එක ඉතාම වැදගත්. ඉතින් ඒ නිසා ළමයෙක්ට පුළුවන් අපිට පුරුදු කරන්නට උගන්නට තමන්ට තමන් ආදරය කරන්නට. තමන්ගේ ඇඟ, තමන්ට අයිති, තමන්ගේ සිරුර මේක රැක බලාගන්නේ කොයි විදිහටද කියන කාරණාව ප්‍රථමයෙන්ම අපි පෙර පාසලේ ඉඳලා දරුවට ඉගැන්විය යුතුයි. ලිංගික අධ්‍යාපනයේ කොටසක්. තමන්ගේ ශරීරය තමන් ඒක පිරිසිදුව තියාගන්නේ කොහොමද? රැක බලාගන්නේ කොහොමද? ඒක අපිට සතුටින් ඉන්න අපිට කොහොමද ඒක උදව් වෙන්නේ කියන කාරණා අපිට මතු කරලා දෙන්න පුළුවන්. ඉතින් ළමයෙකුගේ විශාල වගකීමක් තියෙනවා. ළමයෙක් අත්දැකීම් ලබනවා. පෙර පාසලේ ඉඳලා ළමයෙක් අත්දැකීම් ලබනවා. විවිධ අත්දැකීම් ලබනවා. මොකද සමාජයට පොඩ්ඩක් ගැටෙන්නේ පෙර පාසල තුලින්. මම ඒකයි එතනින් ආරම්භ කරේ. ඉතින් මෙතනදී අත්දැකීම් ලබන දරුවා මේ හොඳ නරක එහෙම නැත්නම් අපි කියන තීරණ ගැනීමේ හැකියාව, ඊට පස්සේ ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව දරුවා තුළ අපිට ගොඩනගා ගත යුතුයි. සමාජය අපිට තවත් පුද්ගලෙක් වෙනස් කිරීමට යාමට වඩා දරුවෙකුට පුළුවන් නම්, ළමයෙකුට පුළුවන් නම් ඒ ළමයාගේ ආකල්පමය වෙනසක් ඇති කරගෙන ළමයාට වෙනස් වෙන්නට එතන අපිට වෙනසක් ඇති කරන්න පුළුවන්. අපි පාසල් පරිසරය ගත්තොත් නැත්නම් පාසල් පරිසරයේ තියෙන්නේ තමන් අගය කරන්නේ නැති, තමන්ට වටිනාකමක් දෙන්නේ නැති පරිසරයක් වෙනවා. තමන්ගේ නිවස තමන්ට වටිනාකම බොහොම හරියට අපි කියන්නේ සංසන්දනාත්මක සංසන්දනය කරන තමන්ට වටිනාකමක් දෙන්නේ නැති පවුලක් වෙන්න පුළුවන්. හැබැයි දරුවා ගොඩනගාගත යුතුයි තමන්ගේ සතුට රැක ගන්නට, තමන්ගේ යහපත කියන දේ හඳුනා ගන්නට දරුවා තුලත් වගකීමක් තිබිය යුතුයි. වගකීමක් තිබිය යුතුයි තමා තමාව ආරක්ෂා කර ගන්නට. කොහොමද වෙනි අවස්ථාවල ක්‍රියා කරන්න කියන එක තම ළමයි ඉගෙන ගත යුතුයි. තමන්ට ගැළපෙන්නේ නැති පරිසරයක් වෙන්න පුළුවන්. එතන සුදුසු නැති අවස්ථාවක් වෙනවා. එතනින් ගැලවිලා යන්නේ කොහොමද? ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? අපි කෑ ගහලා කියන්නේ කොහොමද? අපි විවෘත වෙලා අපේ ප්‍රශ්නේ අපි විශ්වාස කෙනෙකුට කියන්නේ කොහොමද කියන එක දරුවා ඒ කුසලතා ඉගෙන ගත යුතුමයි.